අපි එතන ලේත් එක්ක බ්ලඩ් එක තමයි එක්ස්පෙරිමන්ට් එක කරන්නේ. මේක ආත්මයක්වත් නැත්නම් අපි හොල්මන් කියන දිෂ්ටියක්වත් නෙවෙයි. ඇත්තටම කො යක්ෂ ආත්මයක් එක්ක තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් සුබ දවසක්. තරුෂාන් එක්සෙන් කියන අලුත්ම හොරර් එක්ස්පෙරිමන්ට් එකේ ස්ටෝරි එක තමයි මෙතන ගේන්නේ. මෙතන එක්ස්පෙරිමන්ට් එකක්වත් නැත්නම් කිසිම අපි ලොකේෂන් එකකට ගිහිල්ලා නෙවෙයි කරන්නේ. එක්ස්පෙරිමන්ට් එකක ආරම්භය ස්ටෝරිය තමයි මේ වීඩියෝ එකෙන් ගේන්නේ. මොකද අපි එක්ස්පෙරිමන්ට් එක මේකෙන් පස්සේ අද රෑ 12ට හරියටම එක්ස්පෙරිමන්ට් එක කරනවා. ඒ එක්ස්පෙරිමන්ට් එකේදී මම එතනදී ලොකේෂන් එකට ගිහිල්ලා අපිට කවදාවත් ඒ ආත්මයට වෙච්ච දේවත් එයාත්මේ මැරුණේ කොහොමද එතන වෙච්ච දේවල් මොකුත් අපිට කියන්න බෑ. ඒක හොරර් එක්ස්පෙරිමන්ට් කරන ගොඩක් අය දන්නවා. ඉතින් ඒක නිසා මම හිතුවා මේ විදිහට ෂෝට් වීඩියෝ එකක් ගේන්න මේ එක්ස්පෙරිමන්ට් එකේ ස්ටෝරිය ඔයාලට ගේන්න. ඉතින් අපි යන ලොකේෂන් එක මම ඉන්නේ මොනරාගල අපේ ගෙදර ඉඳන් සාමාන්‍ය කිලෝමීටර් 20ක් 18ක් අතර කියලා කියමුකෝ. ඒ වගේ චුට්ටක් දුරින් තමයි මේ ලොකේෂන් එක තියෙන්නේ. ඉතින් මේ ස්ටෝරි එක මට මීට ගොඩක් කාලයකට කලින් තමයි එයාලා කිව්වේ. හැබැයි මට එතනට යන්න බැරුණා. මොකද ස්ටඩිස් නිසා මට යන්න බැරුණා. කොහොම හරි ආයි මම එක්ස්පෙරිමන්ට් කරන්න මගේ channel එකේ පටන් ගත්තා. ඒතකොට මේන් channel එකේ ඉන්න ඔයාලා නම් දන්නවා තරුෂාම් බ්ලොග් කියන්නේ මගේ මේන් channel එක. ඒකේ හොරර් වීඩියෝ දානවට වඩා මම ඒකේ චැලෙන්ජ් වීඩියෝ තමයි දාන්නේ. ඒක නිසා මම හිතුවා මේ හොරර් වීඩියෝස් වලට ගොඩක් අය කැමති. ගොඩක් අය මගේ වීඩියෝ වල කමෙන්ට් දාලා ඉල්ල තිබ්බා හොරර් වීඩියෝ ඕනි කියලා. ඉතින් ඒක නිසා මම හිතුවා හොරර් වීඩියෝ දාන්න වෙනම channel එකක් ගේන්න. ඉතින් මේ channel එකේ වීඩියෝ එක තමයි ඔයාලා මේ බලන්නේ. තරුෂාන් X අපි යන් ස්ටෝරි එක පැත්තට. ඉතින් channel එක subscribe කරලා එකතු වෙන මේ වගේ එක්ස්පෙරිමන්ට් වලට දිගටම බලන්න පුළුවන්. හරියටම අද රෑ 12ට අපි ඒ ලොකේෂන් එකට යනවා. ඒ කියන්නේ අපි 11ට විතර මෙන් පිටත් වෙනවා. සාමාන්‍යයෙන් 12 වගේ වෙනකොට අපි එතනට යන්න පුළුවන්. අපි එතන ලේත් එක්ක බ්ලඩ් එක තමයි එක්ස්පෙරිමන්ට් එක කරන්නේ. මේක ආත්මයක්වත් නැත්නම් අපි හොල්මන් කියන දිෂ්ටියක්වත් නෙවෙයි. ඇත්තටම කො යක්ෂ ආත්මයක් එක්ක තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඒ කියන්නේ එතන යක්ෂ බැල්ම තියෙන තැන. ඔව් මේ ස්ටෝරිය හැටියට එතන කුඹුරු යායක් තියෙනවා. කුඹුරු යායට පස්සේ තියෙන්නේ සාමාන්‍ය ලොකු ගඟක්. ඒ ගඟ කලින් ඒ කියන්නේ මීට අවුරුදු ගානකට කලින් කුඹුරු යායක් නෙවෙයි එතන තිබෙන පිට්ටනියක්. දෙනිය කියන්නේ ඒ වගේ තැනක තමයි තිබිලා තියෙන්නේ. එතන ඉස්සරහට මිනි සොහොන් එහෙම නැහැනේ ගයිස්. ඒ සොහොන් එහෙම නැති නිසා ඒ මිනි ඔතලා දාපු තැනක්. සොහොන් පිට්ටනියක් කියලා කියමු. ඉස්සර කාලේ සොහොන් පිට්ටනිය තමයි එතන තියෙන්නේ. ඉතින් ඒ වගේ ප්ලේස් එකක්. ඉතින් එතන දැන් කුඹුරක් කරනවා. මීට අවුරුදු දෙකකට කලින් විතර වෙච්ච සිද්ධියක්. හැබැයි එතන දැනටත් ඒ වගේ අර පැරනෝමල් සිද්ධි ගොඩක් වෙනවා කියලා තමයි අපිට වාර්තා වුණේ. එතන කියපු කෙනත් කිව්වේ. එතන මම එයාගේ නම හරියටම සඳහන් නොකර ඉන්නම්. මම ඒකට උදාහරණයක් විදියට සිරිදාස කියන නම ගන්න. සිරිදාස කියන නම මම යොදපු නමත් ඇත්ත නම නෙවෙයි. මොකද එයා ඒ කතාව එතන කියන්න එපා කියලා කිව්ව නිසා. ඉතින් සිරිදාස කියන මහත්තයා නැත්තම් ගොවියා කියලා කියමුකෝ. එයා කුඹුරු වැඩ තමයි එතන කරන්නේ. එයාගේ කුඹුර තමයි එතන තියෙන්නේ. එයාට තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ඉතින් මෙයා රෑ ඒ කියන්නේ කුඹුර ගොයන් කපලා ඉස්සර වගේ අර පාගෙන දේවල් නැහනේ. ඒ කියන්නේ ගොයන් මැෂින් නැහනේ. හරකාගෙන් නේ අර පාගන්නේ. අන්න එහෙම කරලා තමයි තියෙන්නේ. ඉතින් එතකොට එයා කපපු බෙත රෑ වෙනකොට ඒ කියන්නේ එදා කපාගෙන බැරි නිසා අනිත් පහවදා කපන්නම් කියලා දින යොදාගෙන තියෙනවා. එතන ආරක්ෂා කරන්න ඕනේ බුද්ධ භෝග කියලා කියන්නේ. ඉතින් ඒ වගේ දෙයක් ආරක්ෂා කරන්න එයා ඉඳලා තියෙනවා රෑට. තනියෙන් ඉඳලා තියෙන්නේ. එයාගේ තාත්තා ගෙදර ගිහිල්ලා තියෙනවා කෑම අරන් එන්නම් කියලා. කෑම අරන් එන්නම් කියලා ගිහිල්ලා තියෙනවා. ඇවිල්ලා නැහැ හැබැයි. එයා තනියෙන් එතන ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ වාඩිය කියන එක දන්නවා. එතන වාඩියට ගිහිල්ලා එයා කරවල බැදුමක් එක්ක බත්තයක් උලං ගන්නවා. හාල් එක ලිපේ තියලා ඉඳලා සාමාන්‍ය රෑ 11:45 අතර එයා ඉන්නකොට එතන සද්දබද්ද ටිකක් ඇවිල්ලා තියෙනවා. එයා ඉන්න තැන ඉඳන් ඊට පස්සේ එකපාරම සුදු ඇඳගත්ත කවුරු හරි කෙනෙක් කියන්නේ සුදු ඇඳගත්ත කෙනෙක් දුරින් එනවා දැකලා තියෙනවා ගයිස්. ඒ කියන්නේ කුඹුරු ගොයන් කපුවට පස්සේ පේනවනේ දුරට යායට. එහෙම ඇවිල්ලා තියෙනවා. එතකොට මෙයා ඉතින් අඳුරන්නේ නැති නිසා ළඟට එනකන් අඳුර ගන්න බෑනේ. රෑ 12ට 11:45 වගේ කියන්නේ ළඟට ආවට පස්සේ කතා කරලා තියෙනවා. ඊට පස්සේ ඒ ආපු කෙනා අහලා තියෙනවා පුතේ තනියමද මේ කුඹුරේ ඉන්නේ කියලා අහලා තියෙනවා. මෙතන තනියමද ඔයා ඉන්නේ කියලා. ඊට පස්සේ එයා කියලා තියෙනවා මාමා ඔව් ඔයා මේ ගමේ නෙවෙයි නේද? මොකද
මේ අපේ ගෙවල් තියෙන මේ ළඟ තමයි තාත්තා ගිහිල්ලා ගියා මං තනියෙන් මෙතන ඉන්නේ මාම කොහෙද කියලා. ඊට පස්සේ කියලා ඒ ආපු වයසක නන්නාදුන කෙනා කියලා තියෙනවා මේ කතාව හැටියට. එයා කියපු කතාව මං එයාව එක්ස්පෙරිමන්ට් වීඩියෝ එකේදී අද රැට මං පුළුවන් වුණොත් එයාව සම්බන්ධ කරන්නම්. එයා ඊට පස්සේ කියලා තියෙනවා මේ ඥාති ගෙදරකට ඇවිල්ලා තින්නේ පුතේ එහෙ ඉඳලා යන ගමන් මට යන්න පොඩ්ඩක් රැ වුන නිසා මේ පුළුවන් ද ඉන්නවත් එක කියලා. ඉතින් අර එහෙම කට්ටිය ඉන්නවනේ සාමාන්‍ය වයසක කෙනෙක් නිසා එම් සැක කරන් දෙකුත් නිසා හරි ඉන්නේ කියලා පැලට ගිහිල්ලා දැන් එයාලා 12 මාර්ට විතර කන්න පටන් ගන්නවා. අරයා කාලා තීටිය නිසා කරවලත් එක්ක අරයට බත් ටිකක් දීලා තියෙනවා. ඒ වයසක කෙනාට කාලා දෙන්න කියලා ඊට නෑ කිව්වලු. එයාට කන්න දුන්නට පස්සේ මේ සිරිදාස කියන මහත්තයා සාමාන්‍යයෙන් පොඩි අර වෙනසක් දැකලා තියෙනවා. ඒ කියන්නේ එයා කන විදිය වෙනසක්. ඒ කියන්නේ අර අවුරුදු ගා එක සද්ද එනවා ගයිස්. මම 12:45 විතර 11:45 විතර හෙට යනවා කිව්වට අපි චුට්ටක් මගකට ඇවිල්ලා ඉතින් මායි නිසුනුයි ඉන්නවා. නිසුන් තමයි කැමරාව කරන්නේ. ඒ අංකල්ලා ගෙදරට අපි යමු ගිහිල්ලා එයාගෙනුත් කතාව අහගමු. කැමති වුණොත් මම එයාව කැමරාවට පෙන්නන්නම්. ඉතින් ඊට පස්සේ කෑම කනකොට එයාගේ නිකන් අර තියෙන පෙරේත කෑමක් කියලා කියන්නේ අර අපි කියන්නේ අර නිකන් නැති වෙයි කියලා බයි ඉක්මනට කන්නේ අන්නේ වගේ එහෙම කාලා තියනවලු. ඒ අතරේ එයා දැකලා තියනවලු එයාගේ නියපොතු නියපොතු පොඩ්ඩක් දික් වෙන්න අරගෙන තියනවලු ගයිස්. ඒ දික් වෙලා කකුල් වල එහෙම රෝම අත්වල එහෙම රෝම පොඩ්ඩක් වැවෙන්න අරගෙන. ඊට පස්සේ මෙයා ඒකෙන් චුට්ටක් අර එයාට ඒක සැටිස් නැති නිසා එයා කරලා තියෙන වැඩේ ඉක්මනට එයාලා තිබ්බ බටන් ෆෝන් එකනේ. බටන් ෆෝන් එකේ බටන් ෆෝන් එකෙන් එයා මේ පිරිත් දාලා ඒ පිරිත් දැම්මට පස්සේ ගයිස් මේ අර කකා හිටිය මනුස්සයා එකපාරම කෑම එක අතහැරලා දුවලා ගිහලා එතන තිබ්බ කොස් ගහකට නැගලා නැති වෙලා තියෙනවා. මෙයා දැනගෙන තියෙනවා ඉතින් පිරිත් දාලා තින්නේ එයාට මොකක් හරි අර හිතිච්ච නිසා. ඇත්තරම එයා දුවන ගිහලා ඒ කොස් ගහකට නැගලා තියෙනවා. ඊට පස්සේ එයා ඒක වැඩි හිතලා නැහැ චුට්ටක් බය වෙලා එහෙම මිදලා තින් දැන් අතහැරලා යන්න බෑනේ කුඹුරේ ගෝයන් ටික. එයා අනිප්පවදා ඊට පස්සේ වැඩ ටික කරනකොට උදේ ඒ කියන්නේ රෑ වෙලා අර පේන්නේ නැති නිසා උදේ වුණාට පස්සේ කොස් ගහ පැත්තට ගිහිල්ලා බලන්න. මොකද්ද උනේ කියලා අර හිතාන්න බැරි නිසා. ඒතකොට කොස් ගහේ අත්තක් කඩන් වැටලා තියෙනවා. එදායින් පස්සේ එතන කට්ටිය ගොඩක් බය වෙලා තියෙනවා ගයිස්. ඒ කියන්නේ එතන එක එක සද්ද ඇහිලා තියෙනවා. එක එක කට්ටිය කියන්නේ රෑ 12ට ගොම්මන් වෙලා වෙතනින් යනකොට ගොඩක් කට්ටිය බය වෙලා තියෙනවා. එතකොට මේ එතන ගඟක් තියෙනවා මම 12ක්. ඒ 12ට නාන්න යන්නේ 6න් පස්සේ කවුරුත් නාන්න යන්නේ. එතන ගොඩක් අය කියන්නේ මේ මාම කීපෙදී ගොඩක් අය ඒ දිස්ත්‍රිය දැකලා තියෙනවලු. ඒ කියන්නේ ඒ දිස්ත්‍රිය ඇහැටම දැකලා තියෙනවලු. ඒක මේක යක්ෂාත්මයක් කියලා තමයි එයාලා කියන්නේ. මොකද බල සම්පන්න ආත්මයකට විතරයි එහෙම පේන්නේ ඉන්න පුළුවන්. ඉතින් ගයිස් අද අපි රෑ 12ට බ්ලඩ් ලේ අරගෙන එක්ස්පෙරිමන්ට් කරන්න යනවා. මායි නිසුනුයි විතරයි මේකට යන්නේ ගයිස්. එතකොට නිසුන්ව තියලා මං බැලුවේ බ්ලඩ් ටික තියලා කැමරා පොඩි වීඩියෝ එකක් කරලා බ්ලඩ් ටික අරගෙන මං එතනට යන්න බැරි මොකද කැමරා කැප්චර් කරගන්න. එතකොට ගයිස් අර මං කලින් කිව්වා වගේ මට එතනදී ඔයාලට ස්ටෝරි එක එතන කියන්න බෑ මොකද මේක මේ අර නෝමල් අර එයා මාමා කියන විදිහේ නෝමල් ආත්මයක් නෙවෙයිනේ. එතකොට අර පේන්නේ මෙනා ගැන ඒක බලගත්තු ආත්මයක් වෙන්න ඕනේ නේ කියන්නේ. මිනිස්සුන්ට පේන්න වෙල බය කරනවා කියන්නේ ඒක පොඩ්ඩක් භයානක ආත්මයක් වෙන්න ඕනේ. එතකොට ඒ වගේ දෙයක් වෙන තැනකට ගිහිල්ලා ලොකේෂන් එකට ගිහිල්ලා අපිට ඒ වගේ දෙයක් කියන එක ඇත්තටම මේක හොරර් එක්ස්පෙරිමන්ට් කරන නැත්නම් හොල්මන් ගැන දන්න කට්ටිය දන්නා ඒක පට්ටම ඩේන්ජරස් වැඩක්. මොකද අපි මේක අවදානමක් අරගෙන යන්නේ වීඩියෝ එකක් වුණාට ඒක පට්ටම අවදානමක් කරන්නේ ගයිස් අපි කරන්නේ. ඒක නිසා මම එතනදී ලොකේෂන් කියන්නේ නැහැ. ඒක නිසා තමයි මම මේ විදිහට ස්ටෝරි එක ගෙනාවේ. ඉතින් channel එක subscribe කරලා ඉන්න මේ හැම සෙනසුරාදාවක හවස 6 වෙනකොට මම වීඩියෝ එක ගෙනා. මේ ස්ටෝරි එක බලන්න සෙනසුරාදා හවස 6ට නම් ඒ කියන්නේ ඊළඟ සතියේ සෙනසුරාදා 6ට මම හරියට මේකේ එක්ස්පෙරිමන්ට් එක දාලා තියෙන්නේ. ඉතින් එනකන් channel එක subscribe කරලා ඉන්න. ඒ වගේම තරුෂම් vlog කියන channel එක subscribe කරන්න. මේ වගේ හොල්මන් වීඩියෝ අපි ලොකේෂන් එකට ගොඩකට යම්. මම මේ වෙනකොට වීඩියෝ ගොඩක් ෂෙඩියුල් කරලා තියෙනවා. ඒවත් ඉදිරියට ඔයාලට වැටෙයි බලන්න පුළුවන් වෙයි. ඇත්තටම හොල්මන් තියනවා නම් අපි එතන ලොකේෂන් එකේ තියනවා කියලා කියනවා. නැත්තම් නැහැ කියනවා. බොරුවට මම පාන්නේ නැහැ කියන්න ඕන. එහෙනම් අද කියලා නම් මම තරුෂම් vlog අපි අද රෑ 11:45 විතර අපේ බ්ලඩ් එක්ස්පෙරිමන්ට් එකෙන් යක්ෂාත්මයත් එක හම්බ වෙමු.